Hi guys, welcome to Kaili Diaries. ඉතින් ඔයාලවට ආදරයෙන් පිළිගන්නවා Kaili Diaries YouTube channel එකට. ඉතින් අලුත් අවුරුද්දක් උදා වෙන්න තව හොයරා කීපයක් තියෙන්නේ. ඉතින් මම ඔයාලට අරගෙන ආව රසවරස පුඩින් එකක් ඉක්මනින් හදාගන්න විදිය. එහෙනම් ඉන්නකෝ රසවරස පුඩින් එකක් ඉක්මනින් හදාගන්න විදිය මම කියලා දෙන්නම්. ඉතින් මුලින්ම කැරමල් පුඩින් එකට ඕන වෙන කැරමල් එක අපි හදාගනිමු. ඒකට අපිට ඕන වෙන සීනි මේස හැඳි 4යි වතුර මේස හැඳි 4යි දාලා මදකින්දරේ කැරමල් කරගනිමු. මේ වෙලාවේ අපි සීනි හැඳි ගන්න නැහැ. හැඳි ගෑවොත් අපේ මිශ්‍රණය වැරදෙනවා. ඉතින් අපි මේක හොඳට කැරමල් වුණාට පස්සේ මේකට මද උණුසුම් වතුර කෝප්පයක් දාලා ආයෙ හොඳට අපි හැඳි ගා ගන්න ඕනේ. පුංචි දෙයක් අමතක වුණා. ඉතුරු සීනි ටිකත් මේකටම එකතු කරලා හොඳට කැරමල් වෙන්න අරින්න. පදම හරියද බලන්න අපි කරන්න ඕනේ ඇල්ලතර වීදුරුවකට මේ චුට්ටක් දාලා බලන්න ඝන වෙනවද කියලා. එහෙනම් අපේ පදම හරිය. ඊට පස්සේ අපි මේක දාගන්න ඕනේ අපේ පොඩිම හදන භාජනයට. මේ විදිහට දාලා එක පැත්තකින් තියලා අපි අපේ පුඩින් මිශ්‍රණය හදන්න. මේකට අපිට බිත්තර 6ක් ඕන වෙනවා. බිත්තර 6ක් අරගෙන අපි එකින් එක වාචනයකට කඩලා දාගනිමු. මේ විදිහට බිත්තර කඩලා දාගන්න. මේ විදිහට බිත්තර 6ම කඩලා දාගත්තට පස්සේ මික්සර් එකකින් මික්ස් කරගන්න. ගොඩාක් මික්ස් කරන්න එපා ළමයි. සාමාන්‍ය කහ පාටක් එනකම් මික්ස් කරගන්න. ඊට පස්සේ අපි මේකට වැනිලා මේස හැන්දක් දාගනිමු. වැනිලා මේස හැන්ද දාලා ඉවර වෙලා අපි ඒක ආයෙ මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ කේක් ටික භාජනයට දාගෙන ඒකට සීනි මේස හැඳි 5ක් දාලා අපි මේක උතුරනකම් රත් කරගන්න ඕනේ. දැන් කිරි ටික හොඳට රත් වෙලා තියෙන්නේ. අපි මේක දැන් නිවෙන්න තියමු. ඉතින් දැන් හොඳටම කිරි මිශ්‍රණය නිවිලා තියෙන්නේ. දැන් අපි මේක දාගන්න ඕනේ අපේ බිත්තර මිශ්‍රණයට. බිත්තර මිශ්‍රණයට දාපු කිරි ටික හොඳට අපි මික්ස් කරගන්න ඕනේ. මිශ්‍රණ දෙක හොඳට කවලම් වෙනකම්. මේ විදිහට හොඳට මික්ස් කරගත්ත මිශ්‍රණය අපි දැන් දාගමු අපේ කැරමල් පුඩින් හදන භාජනයට. පෙරලා දාගන්න. මේ විදිහට භාජනයට දාලා ඊට පස්සේ අපි මේක ඇලුමිනියම් ෆොයිල් එකකින් ආවරණය කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක රයිස් කුකර් එකේ තියලා ස්ටීම් කරලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි oven එකේ බේක් කරලා ගන්නත් පුළුවන්. අද මම හදාන්නේ රයිස් කුකර් එකේ. එහෙනම් අපි රයිස් කුකර් එකේ විනාඩි 30ක් තියලා ස්ටීම් කරලා ගමු. ඉතින් විනාඩි 30කට පස්සේ අපේ පුඩින් එක අපි එළියට අරගෙන බලන්න ඕනේ හොඳට තැම්බිලාද කියලා. ටූත් පික් එකක් ගහලා බලන්න. ටූත් පික් එකේ ගෑවෙන්නේ නැත්නම් අපේ පුඩින් එක හොඳට තැම්බිලා. ඉතින් ඔයාලත් හදලා බලන්න පුඩින් එක මායම රසයි ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් පුඩින් එකේ වර්ගයේ ඒවා තියෙනවා. ඉතින් මේ මම හදපු පුඩින් එක. ඉතින් ඔයාලත් පුළුවන් try කරලා බලන්න. ඇත්තටම මායම රසයි. ඉතින් try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම යන්නම්. ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද ඔයාලට සුබ අවුරුද්දක් වෙන්න කියලා මගේ හදවතින්ම Kaili Diaries අපි ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් thank you for watching. Bye bye.